හැමෝටම ආයිබෝවන්. ඔයාලා ලොකු ෆයිල් එකක් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරද්දි එහෙම නැත්නම් ලයිව් ස්ට්‍රීම් එකක ඉද්දි පවර් කට් වුණොත් ඒ විතරක් නෙවෙයි. දවසට කීප සැරයක් කරන්ට් එක ගිහිල්ලා එන වෙලාවට රවුටර් එක ඔෆ් වෙනව නේද? අන්න ඒකට විසඳුමක් තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා subscribe කරලා එකතු වෙන්න කවිදේශ channel එකත් එක්ක. අපි එහෙනම් වීඩියෝ එකට යමු. ඉතින් මේක මිනි UPS එකක්. මේ UPS එක මේ වගේ box එකක තමයි එන්නේ. box එකේ නම් විශේෂ තොරතුරක් සඳහන් වෙන්නේ නැහැ. ඉතින් මේ UPS එක එළියට ගත්තට පස්සේ මෙන්න මේ වගේ look එකක් තමයි තියෙන්නේ. මේක ඉස්සරහා UPS power supply කියලා සඳහන් වෙනවා. මේකේ back එකට ගියොත් model number එක input output watt ප්‍රමාණය ඒ වගේ details සඳහන් වෙනවා. ඒ වගේම මේක ලේසියෙන්ම wall එක mount කරගන්න පුළුවන්. මේ mini UPS එකේ indicator lights නම් අපිට කොහෙවත් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේකේ යටපැත්තේ මෙන්න මේ විදිහට power input එක සහ output එක ඇවිල්ලා තියෙනවා. මේකේ 12 watt output එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකේ බැටරි එක ගැන කතා කරොත් ඇම්පියර් 3600ක හොඳ පවර්ෆුල් බැටරි එකක් තියෙනවා. ඉතින් කරන්ට් එක නැති වෙලාවක සාමාන්‍යයෙන් පැය 4කට වඩා කාලයක් අපිට මේකෙන් Wi-Fi router එක use කරන්න පුළුවන්. ඉතින් router වලට විතරක් නෙවෙයි මේකෙන් 12 watt power use වෙන ඕනම electric item එකකට කරන්ට් එක දෙන්න පුළුවන්. ඉතින් මේක router එකට දිගටම plug කරලා තිබ්බා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේක ගොඩක් රත් වෙන්නෙත් නැහැ. switch මොකුත් නැහැ. මේක මේ විදිහට plug කරාට පස්සේ router එක on වෙනවා. ඊට පස්සේ මේක කෙලින්ම බිත්තියට plug කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේක මිලදී ගන්න අවශ්‍ය නම් මම description එකේ details දාලා තියන්නම්. cash on delivery පහසුකම සහ කොකෝ payment හරහා වාරික වශයෙන් ගෙවන්නත් පුළුවන්. ඒ වගේම මේ වගේ වටින videos දිගටම බලන්න channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඉල්ලනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.